Hi, welcome back my YouTube channel. මේ ගොඩ දවසකට පස්සේ හරීම ලස්සනට අවුව පායපු දවසක්. ගිය දවස් ටිකේ වැස්සෙන් අපිට කොයිතරම්නම් අනතුරු වුණාද? කොයිතරම්නම් ජීවිත නැති වුණාද? ඒ කිසිම දෙයක් නොකරපු ගානට නොදන්න ගානට දැන් හරි ලස්සනට අවුව පායනවා. ඉතින් අද මන් ටිකක් කලින් ඇහැරුණා. කලින් ඇහැරලා මගේ වැඩ ටික හිමින් පටන් ගත්තා. ඒත් එක්කම ඔන්න බලන්නකෝ මේ පෑවිල්ල එයාලටත් කොච්චර ආසද කියලා. එයාත් උදෙන්ම අවුව තපින්න පටන් අරගෙන. ටික වෙලාවක් යනකොට තමයි මම දැක්කේ අපේ එහාවත්තේ තව යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා හොරෙන් ගස් ලබු කනවා කියලා. ඊට පස්සේ මම ලෑස්ති වුණා ක්ලාස් යන්න. ගම් වතුර ඇවිත් මේ හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම වුණාට පස්සේ මං අද තමයි එළියට යන්නේ. ඉතින් මට හරි බයයි තනියම කොහෙවත් යන්න. මං තනියම එහෙම කොහෙවත් යන්නෙත් නෑ. යන්න දන්නෙත් නෑ. මං දැන් ටිකෙන් ටික ඒකට පුරුදු වෙන ගමන් ඉන්නේ. මමත් කවදා හරි තනියම දේවල් කරගන්න ඕනේනේ. ඉතින් මාව ක්ලාස් එකට ගෙනහිල්ලා ආයේ ගෙදරට ගෙනල්ලා දාන්න මෙයා. මේ යනකොට තමයි දැක්කේ හරිම ලස්සන තැන් කොච්චර කැත වෙලාද කියලා. ඒ වගේම මම මේ දවස් ටිකට ඉගෙන ගත්ත හොඳම පාඩම තමයි අපි මේ හම්බ වෙන හැම තප්පරේම පුදුම තරම් ආදරෙන් සතුටින් ඉන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ ඊළඟ තප්පරේවත් අපිට අයිති නැති කාලෙක. මට ක්ලාස් එකේ නම් වීඩියෝ ගන්න බැරි වුණා. අපිට සඳුදා උදේ තමයි පන්සලට දානි දෙන්න තිබුණේ. ඉතින් මං තාත්තට කිව්වා මං පළතුරු ගේන්නම් කියලා. ඉතින් එයා පළතුරු කඩේකට ආවා. අපි දෙන්නම උදේ ඉඳන් බත් ඇටයක්වත් කාලා නෙමෙයි එහෙම ගිහිල්ලා තියෙන්නේ. දෙන්නටම හොඳටම බඩගිනි. ඉතින් අපි කඩේකින් නවත්තලා අපේ උදේ දවල් රෑ 3 වේලම එකපාරින් අරගත්තා. ඉතින් දැන් වෙලාව 5:00 විතර ඇති. දන්නේම නැතුව හුඟක් කලවර වෙලා. ඒ අතරතුරේ එන ගමන් අපි දෙන්න වැස්සටත් අහු වුණා. එනකම්ම තෙමෙනවා. තෙමි හරි කමක් නැහැ කියලා මං හරි ආසාවෙන් හිටපු පොත් දෙකක් ගත්තා කියවන්න. මම මගේ channel එකට අප්ලෝඩ් කරන පළවෙනි voice video එක තමයි මේ. ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. තේ සතුටින් ගෙවන්න මහා ලොකු දේවල් බලාපොරොත්තු නොවි. මොකද අපි මේ ජීවත් වෙන අන්තිම තප්පරේද කියන්න අපි දන්නේ නෑනේ. එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් එනකම් පරිස්සමින් ඉන්න.